අද මම අරගෙන ආවේ මගේ Mac setup එකට ගත්ත ඉන්ට්‍රස්ටිංම ටෙක් ප්‍රොඩක්ට්ස් දෙකක් ගැන ඔයාලට කියන්න. ඩෙස්ක් setup එකකට නැතුවම බැරි charging station එකක් වගේම high quality wireless sound එකක් experience කරන්න ගත්ත මෙන්න මේ Soundcore P41i කියන 3-in-1 wireless earbuds ගැන කතා කරන්න. මේ gadget දෙකම මගේ desk setup එක හදනකොට මාර විදියට practically විදියට help වුණා. ඉතින් ඒව ගැන තමයි අද මම ඔයාලට කතා කරන්න එන්නේ. කොහොම වුණත් ලංකාවේ officially එහෙම නැත්නම් නිල වශයෙන් මෙයාලා ඉන්න හින්දා ඔයාලා genuine authorized reseller කෙනෙක්ගෙන් මිලදී ගත්තොත් මෙන්න මේ ස්ටිකර් එක තියෙනවා නම් අනිවාර්යයෙන්ම ඔයාලට මාස 18ක genuine company වගකීමක් හම්බෙනවා. මේ හැම ප්‍රොඩක්ට් එකකම links මම පල්ලෙහා description එකේ දාන්නම්. හැබැයි මේ gadget දෙකෙන් මගේ desk setup එක හදද්දි මට වැදගත්ම වෙච්ච ප්‍රොඩක්ට් එක තමයි මෙන්න මේ Anker කියන brand එකෙන් ආපු 250 watt output එකක් දෙන Anker Prime charger එක. මේකට මෙයාලා කියනවා smart ultra powerful desktop charging station එකක් කියලා. ඇත්තටම මේ වගේ charging station එකක් ඇයි ඕනි කියලා ඇහුවොත් මගේ ළඟ මෙතන iPhone එක, iPad එක, iPad mini එක සහ තව ගොඩක් tech gadget එනවා. ඒ වගේම දවස ගානේ smartphone charge කරන්න ඕනේ. ඒකට ඩොක් කරගෙන තැන් තැන් වල ගහනට වැඩිය මේ වගේ එකක් ගත්ත කියන්නේ ඒක සෑහෙන ලේසි වෙනවා. මේ වගේ charging station එකක් ගත්තා මම ළඟ අතරම දෙකක් තියෙනවා. නමුත් මම ඉන්ට්‍රස්ටිංම සහ මම ගොඩක්ම කැමති වුණේ මේකට. මොකද ඩිස්ප්ලේ එකක් තියෙනවා, power එක මොනිටර් කරන්න පුළුවන්, ports 6ක output එකක් ගන්න පුළුවන්. ඒත් එක්ක මේකට gallium nitride කියන technology එක පාවිච්චි කරලා තියෙන හින්දා සෑහෙන heat එක අඩුවෙන් compact size එකකින් මගේ desk setup එකේ තියාගන්න පුළුවන් වුණා. අනිත් විශේෂම කාරණාව තමයි මේ charging dock එකේ ඔයාලට inbuilt screen එකක් එනවා. මේකේ ඔයාලට කැමති clock එකක් දාන්න පුළුවන් සහ මේකට ගොඩක් access ඔයාලට app එක through එහෙම නැත්නම් Anker app එක through access කරන්නත් පුළුවන්. ඉතින් ඒ වගේ ගොඩක් දේවල් කතා කරන්න තියෙනවා. ඉතින් අපි මුලින්ම මේකේ unboxing part එක චුට්ටක් මම ඔයාලට පෙන්නන්නම් කොහොමද තිබ්බේ කියලා. මොකද ඒක මාරම high quality unboxing එකක්. ඉතින් මේ වගේ ටිකක් ලොකු බොක්ස් එකකින් තමයි අපිට මේක බලා ගන්න හම්බෙන්නේ. කලින් කිව්වා වගේම Ankerලාගේ genuine ස්ටිකර් එක තියෙනවා කියන්නේ ඔයාලට මාස 18ක වගකීමක් හම්බෙනවා කියන එක. මේ බොක්ස් එක ඕපන් කරගත්ත ගමන් ඔයාලට හම්බෙනවා charging station එක. ඊට අමතරව මේක power කරන cable එක සහ paperworks ටික. ඉතින් මේ paperworks වල තියෙන QR එක ස්කෑන් කරලා ඔයාලට ලේසියෙන්ම මේකට අදාළ කරන app එක download කරගන්න පුළුවන්. මොකද app එකෙනුත් සෑහෙන දේවල් ඔයාලා මේ charging station එකේ customize කරන්න පුළුවන්. ඉතින් සරල unboxing එකක්. දැන් මම ඔයාලට explain කරන්නම් සාමාන්‍යයෙන් එන normal charging station එකකට වඩා මෙන්න මේ Anker Prime charger එකේ එහෙම නැත්නම් 250 watt වගේ output එකක් තියෙන Gang Prime technology එකෙන් powered වෙච්ච smart ultra powerful desktop charging station එකේ තියෙන විශේෂතාව මොනවද කියලා බැලුමට ඔයාලට පේන්නේ නැති මේක මාරම compact size එකක් එන්නේ. ඒකට ප්‍රධාන හේතුව කලින් කිව්වා වගේ gallium nitride කියන technology එක පාවිච්චි කරලා තියෙන්නේ. ඒ වගේ මේක ආසන්න වශයෙන් gram 650කට ආසන්න බරක් එනවා. හරි මගේ ගත්තොතින් ඔව් ග්‍රෑම් 640. ඒ වගේ මේක සම්පූර්ණ බිල්ඩ් එක අපිට බලා ගන්න හම්බෙන්නේ ප්ලාස්ටික් වලින්. හැබැයි මේකේ ලීනියර් ටෙක්ස්චර් කට් පැටර්න් එකක් ගිහිල්ලා තියෙන හින්දා මේක සෑහෙන හොඳ ප්‍රීමියම් ලුක් එකක් එහෙම නැත්නම් ප්‍රීමියම් ෆීල් එකක් එනවා මේක අතට ගත්තම. හැබැයි මේක කොවිලාවත් අපි අතේ තියාගෙන ඉන්නේ නැහැ. ඒ වගේම Anker logo එක බලා ගන්න පුළුවන්. පිටිපස්සට આવුතින් මේකේ power cable connect එක තියෙනවා. ඒ වගේම side එකේ USB A ports දෙකක් වගේම knob එකක් බලා ගන්න පුළුවන්. මේක press and scroll විදියට තමයි තියෙන්නේ. මොකද press කරලා ඔයාලට menu එකට access කරන්න පුළුවන්, scroll කරලා ඒ අතර මාරු වෙන්න පුළුවන්. ඊටත් අමතරව මේ screen එක ඉස්සරහා අපිට බලා ගන්න හම්බ වෙනවා USB C port 4ක්. මේ ports ගැන මම ඔයාලට වෙන explain කරන්න. කොහොමද මේක power එක on කරගත්තට පස්සේ සාමාන්‍යයෙන් ඔයාලට මේක app එකට connect කරගන්න පුළුවන්. app එකට connect කරන්න ඔයාලට bluetooth හෝ wifi through පුළුවන්. මම නම් connect කරේ කෙලින්ම wifi හරහා. wifi වලට access වෙන්න නම් ඔයාලට මේ button එක press කරලා menu එකට ගිහිල්ලා ඒ කියන්නේ මේ side එකටම ඇවිල්ලා ඒ කියන්නේ මේ කරකුවම මේ අතර මාරු වෙනවා. එතන තියෙනවා setting button එක. එතනට ගිහිල්ලා wifi option එකට ගියාම තමයි app එකට direct මේක connect කරගන්න පුළුවන් වෙන්නේ. ඊට පස්සේ හැම එකක්ම app එක through control කරන්නත් පුළුවන්. ඊට අමතරව ඔයාලට physically change කරන්නත් පුළුවන්. ඉතින් wifi connect කරගත්තට පස්සේ මේ උඩ තියෙන wifi logo එක ඊට එහා පැත්තේ බලා ගන්න පුළුවන්. Active Shield 3.0 icon එක. ඉතින් මේක වැඩ කරනවා කියන්නේ සෑහෙන හොඳ ප්‍රොටෙක්ෂන් එකක් මේක හරහා ලබා දෙනවා කියලා. මොකද මේකෙන් මීනින් වෙනවා ඔයාගේ ඩිවයිස් එක හරියට ටෙම්පරේචර් එක මොනිටර් කරනවා. ඒත් එක්කම in සහ out voltage protection එකත් එක්ක current regulation සහ
ෂෝට් සර්කිට් ප්‍රොටෙක්ෂන් එකත් වැඩ කියන එක. ඉතින් මේ හතරම වැඩ කරනවා කියලා තමයි මේ අයිකන් එකෙන් සරලවම අදහස් වෙන්නේ. ඒ වගේ මේ නොබ් එකෙන් කරන්න පුළුවන් දේවල් ගැන කතා කරොත් මොකද මේකට තියෙනවා සාමාන්‍යයෙන් අඟල් දෙකකට වඩා ටිකක් වැඩි LCD ස්ක්‍රීන් එකක්. ඒක හරහා ගොඩක් දේවල් වලට ඇක්සස් කරන්න පුළුවන්. ඉතින් මේකේ settings වලට ගියාම ඔයාලට විශේෂයෙන්ම මේ charging station එකේ brightness එක adjust කරන්න පුළුවන්. ඒක සෑහෙන හොඳ දෙයක්. මොකද ඔයා ටිකක් low light එකේ වැඩ කරනවා නම් brightness එක අඩු කරගන්න පුළුවන්. light ටිකක් වැඩිපුර තැනක තියෙනවා නම් brightness එක වැඩි කරලා පාවිච්චි කරන්නත් පුළුවන්. ඒ වගේම තමයි මේකේ විශේෂයෙන්ම screen time out එක හදන්න පුළුවන්. ඒ කියන්නේ අපි මොකක් හරි වැඩක් කරනකොට current එක හරියට යන වෙලාව adjust කරලා screen save එකට යන time එක adjust කරන්න පුළුවන් මේක හරහාම. ඊටත් අමතරව මේකේ modes වලට switch වෙන්නත් තියෙනවා. මෙතනින් modes සෑහෙන ප්‍රමාණයක් තියෙනවා. මම ඒව ගැනත් ඔයාලට ඉස්සරහට explain කරන්නම්. ඊටත් අමතරව Wi-Fi icon එක තියෙනවා. කලින් කිව්වා වගේ app එකට connect වෙන්නේ මේක හරහා. ඒ වගේම screen save එකට ගිහලා ඔයාලට clock එකේ face එක adjust කරන්න පුළුවන්. physically මාරු කරන්න හම්බෙන්නේ 3යි. app එක තුරු ඔයාලට ටිකක් වැඩිපුර change කරන්න හම්බෙනවා. අවසාන වශයෙන් reset button එක බලා ගන්න පුළුවන්. menu එකේ තියෙන ඔය දේවල් ටික විතරයි. දැන් අපි ports ගැන පොඩ්ඩක් බලමු. මොකද charging station එකක් වුණාම ports වලට අනිවාර්යයෙන්ම main priority එකක් දෙන්න ඕනේ. මෙතනදී වැඩිපුර current එකක් එන්නේ කොහොමත් USB type C හරහානේ. සහ මේකෙනොත් මේකේ ports 4ක් තියෙනවා. පළවෙනි port එකෙන් තමයි maximum watt 140ක් දක්වා යෑමේ හැකියාවක් තියෙන්නේ. අනිත් USB 3 ports තුනෙන්ම out වෙන්නේ 100 watt වගේ maximum output එකක් විතරයි. සහ මේ side එකේ තියෙන USB type A එකට આવොතින් මෙතනදී maximum output එක බලා ගන්න හම්බ වෙනවා ports දෙකෙන්ම 222.5 වගේ අගයකින්. ඉතින් ඔය විදිහට තමයි මේකේ watt ගාන බෙදෙන්නේ. හැබැයි ඔයාලට app එක through මේ වලින් out වෙන individual voltage ගාන adjust කරන්න පුළුවන්. wow. සාමාන්‍යයෙන් charging docking station එකක මේක කරන්න බැරි දෙයක්. ඇන්කලාගේ මේ flagship device එකේ විතරයි මන් දැනුවත්ව ලංකාවේ මට හොයාගන්න පුළුවන් උනේ. ඒ වගේම Wi-Fi කරා මේක connect කරලා තිබ්බනම් ඔයා ලෝකේ කොහේ හිටියත් මේ port එකෙන් out වෙන current එක monitor කරගන්න පුළුවන් වගේම ඔයාලා කැමති නම් මේ port එක switch off කරන්නත් පුළුවන්. සහ ඊටත් අමතරව මේ port එකට අදාළ watt ගාන ඔයාලට තීරණය කරන්න පුළුවන් කොච්චර ප්‍රමාණයක්ද out වෙන්න ඕනි කියලා. ඒක මාර වැඩක්. මොකද app එකෙන් හැම එකම මේක control කරන්න පුළුවන් current එක. ඊටත් අමතරව මේකේ modes වලට ගියාම විශේෂයෙන්ම AI power mode එකක් තියෙනවා. ඒක හරහා සාමාන්‍යයෙන් ඔයා එවෙලෙට connect වෙලා තියෙන maximum output එක මොකටද දෙන්නේ කියලා මෙයා AI through calculation එකක් කරලා current එක out කරනවා. ඊටත් අමතරව මේකේ port priority mode එකක් තියෙනවා. අනිත් විශේෂම දේ තමයි මේකේ dual laptop mode එක. එතනදී මෙතන USB type C 1 සහ 2 එකේදී 70 watt වගේ හරියටම balance වෙච්ච output එකක් වගේම ඉතුරු ports දෙකෙන් යන්නේ 45 සහ 30 විදියට type A එකට આવොතින් 15 watt විතරයි. ඊටත් අමතරව ඔයා ටිකක් current එක අඩුවෙන්ම පාවිච්චි කරන devices මේක හරහා charge කරන්න බලාපොරොත්තු වෙනවා නම් low current mode එකක් තියෙනවා. එතනට ගියාම මේකේ C1 එක limit වෙනවා watt 65කට. අනිත් හැම එකක්ම watt 20 සහ type A එකට આવොතින් watt 15යි මේකේ maximum output එක දෙන්නේ. ඉතින් ඒ වගේ ගොඩක් customization ප්‍රමාණයක් තියෙනවා. මගේ ළඟ තියෙන අනිත් charging station එකේ මේ කිසිම දෙයක් කරන්න බෑ. මේකෙදි විතරයි app එක through හරි මේකේ manual එකට ගිහිල්ලා හරි මේක adjust කරන්න පුළුවන් කමක් තියෙන්නේ. ඉතින් ඔයා අලුතෙන්ම හදන ඔයාගේ dream desk setup එකට සෑහෙන හොඳ charging station එකක් බැලුවනම් මං හිතනවා මේක යන්න පුළුවන් හොඳම option එකක් කියලා. මොකද මේක ඇත්තටම smart charging station එකක්. ports 6ක් තියෙනවා. මේවා customize කරන්න පුළුවන්. display එකක් තියෙනවා. ලෝකේ කොහේ හිටියත් මේ port එකෙන් out වෙන current එක ඔයාලට monitor කරන්න පුළුවන්. switch off කරන්න පුළුවන්. ඔයා කැමති voltage ගණක් මේකෙන් දෙන්න පුළුවන්. ඒ වගේ ගොඩක් දේවල් තියෙනවා. ඉතින් ඒකෙන්ද මගේ dream max setup එකට මං කරපු හොඳම investment එකක් තමයි මෙන්න මේ Anker කියන brand එකෙන් ආපු 250 watt වගේ total output එකක් දෙන smart ultra powerful desktop charging station එක. සරලවම කියන්නේ Anker Prime charger එකක් කියලා. කලින් කිව්වා වගේ ඔයා authorized reseller කෙනෙක්ගෙන් මිලදී ගත්තොත් ඔයාලට genuine company වගකීමක් හම්බ වෙනවා. දැන් මම ඔයාලට කියන්නම් මෙන්න මේ 3-in-1 Soundcore P41i කියන earbud එක ගැන. මේක ඇත්තටම මේ earbud එකක් කියනටත් වඩා මේක power bank එකක් කියන්න පුළුවන්. එහෙම නැත්නම් mobile holder එකක් කියලා කියන්නත් පුළුවන්. ඊටත් අමතරව මේක earbud එකක් විදිහටත් පාවිච්චි කරන්න පුළුවන්. මොකද මිලියම්පියර් 3000ක් එන power bank එකක් එක්ක තමයි මෙන්න මේ Soundcore P41i එක අපිට බලා ගන්න හම්බෙන්නේ. ඒක හින්දම ඔයාලට පුළුවන් මේකට එන කේබල් එක හරහා ඔයා ළඟ තියෙන ඕනම device එකක් හදිසි අවස්ථාවක charge කරගන්න. මොකද අපි දන්නවා මේ වෙනකොට ඕනම smartphone එකක් මිලියම්පියර් 5000ට වඩා වැඩිනේ. ඉතින් එහෙම වුණොත් සාමාන්‍යයෙන් ෆෝන් එකක් 50ක් විතර charge එකකට යන්න පුළුවන්. Apple එකක් නම් 70ක විතර level එකකට යන්නත් පුළුවන්. හදිසිම අවස්ථාවක නම් ඔයා ඉන්නේ කේබල් එක නැති වුණත් මේ
මේකට ඇවිල්ලා තියෙන කේබල් එක හරහාම මේ ඩිවයිස් එක charge කරන්නත් පුළුවන්. ලස්සන ඩිස්ප්ලේ එකක් තියෙනවා. ඉතින් එතනදී ඔයාලට හරියට බැටරි ලෙවල් එක බලා ගන්නත් පුළුවන් සහ බැටරි percentage එක පෙන්නනවා දෙපැත්තෙම අදාළ කරන සෑහෙන හොඳ මොබයිල් හෝල්ඩ් එකක් කියන්න පුළුවන් පවර් බෑන්ක් එකක් කියන්න පුළුවන් ඉයර්බඩ් එකක් කියන්න පුළුවන් මොකද ඔයා ටිකක් වැඩි වෙලාවක් මූවි එකක් වගේ බලනවා නම් මේක මේ විදියට තිබ්බ මේස උඩ මෙතන තියෙන චුටි කෑල්ලක් මේක ඇඩ්ජස්ට් කරලා ඔයාලට ෆෝන් එක තියන්න පුළුවන් මෙන්න මේ විදියට. මේකේ බැටරි ලයිෆ් එක ගැන කතා කරොත් කලින් කිව්වා වගේ මිලියම්පියර් 3000ක බැටරි එකක් තමයි මේ charging case එකේ එන්නේ. ඉතින් එකපාරක් මේක charge කරගත්තට පස්සේ charging case එකට දදා පාවිච්චි කරන්නේ නැතුව වුණත් මේ earbud එකේ තියෙනවා ආසන්න වශයෙන් පැය 12කටත් වඩා වැඩි listening time එකක් ඊට අමතරව කේස් එකට දදා බහින්න charge කරගත්තොත් පැය 192ක් හම්බෙනවා මේ earbud එකට. ඒ කියන්නේ මේක එකපාරක් charge කරගත්තම මාසෙකට විතර අවශ්‍ය වෙන්නේ නැහැ charge කර යන්න. ඉතින් ගොඩක් සින්දු අහන ගොඩක් මූවි බලන කෙනෙක්ට සතියකට එකපාරක් ඇති මේක charge කරාම. ඉතින් ඒක මාරම හොඳ දෙයක්. ඒ වගේම මෙයාලා ප්‍රොමිස් වෙනවා මේ earbud එක 100%ක් බැස්සට පස්සේ විනාඩි 10ක් charge කරගෙන පැය 5ක listening time එකක් හම්බෙනවා කියලා මේ එක earbud එකකින්. ඒක wow. ඉතින් ඇත්තට මේකේ මේ adaptive noise cancellation පහසුකමක් තියෙනවා. මේක flagship level noise cancellation එකක් නෙමෙයි. නමුත් ඔයා room එකක ඉන්නවා නම් fan එකක් දාලා තියෙනවා නම් බස් එකක වගේ යනවා නම් දෙපැත්තේ තියෙන noise එක සෑහෙන දුරට අවම කරගැනීමේ හැකියාවක් තියෙනවා. මේකත් ඔයාලට app එක through customize කරන්න පුළුවන්. ඉතින් sound quality ගැන කතා කරොත් 11 meter sound drive එකක් තියෙන්නේ. deep bass ඔයාලට experience කරන්න පුළුවන්. sound එක මං හිතනවා මේ price range එකට okay කියලා. මේ ගණන් වෙනස් වෙන්න පුළුවන් දවසින් දවස. ඒකින්ද මේ පල්ලෙහා description එකේ තියෙන link එකට ගිහිල්ලා එදාට යන price එකේ update එකක් ගන්නත් අමතක කරන්න එපා. ඒ වගේම තමයි මේක පාවිච්චි කරද්දි මේකට ඇත්තටම microphones 6ක් තියෙන හින්දා සෑහෙන හොඳ call quality එකක් බලා ගන්න පුළුවන් වුණා. මොකද විශේෂයෙන් මේකට AI algorithm එකක් කරා noise cancelling කරන හින්දා එහා පැත්තේ ඉන්න කෙනාට කිසිම විදියකින් අපේ background එකේ තියෙන දේවල් ඇහෙන්නේ නැහැ. ඒක සෑහෙනම හොඳ දෙයක්. ඉතින් මම හිතනවා මේ earbud එක මගේ Mac එකත් පාවිච්චි කරන ගමන් iPhone එකටත් connect කරගෙන තවත් devices කිහිපයකටත් ඉතාම හොඳ seamlessly connect කරනවා බලා ගන්න පුළුවන් වුණා සහ විශේෂයෙන්ම මම මේක මිලදී ගත්තේ සෑහෙන හොඳ battery life එකක් තියෙන හින්දා. මොකද earbud එක පැය 190ක battery එකක් experience කරන්න හම්බෙන්නේ එකම device එක තමයි මෙන්න මේ Soundcore P41i කියන device එක. ඉතින් අතර මේක 3-in-1 gadget එකක්. power bank එකක් විදිහට පාවිච්චි කරන්න පුළුවන්, earphone එක විදිහට පාවිච්චි කරන්න පුළුවන්, mobile stand එක විදිහටත් පාවිච්චි කරන්න පුළුවන්. ඒක සෑහෙන හොඳයි. සහ මේ කළු පාට මම ගත්තේ මගේ මුළු setup එකම යන්නේ black theme එකෙන්. එක මේකයි සුදු පාට තියෙන. ඒක කරන්න දෙයක් නැහැ, black තිබුණේ නැහැ. ඉතින් මේක මම හිතනවා මගේ table එකට කරපු තවත් හොඳ investment එකක් කියලා. හැබැයි මේ devices දෙකෙන්ම මම සෑහෙන සහ මට ගොඩක්ම වැදගත් උනේ මෙන්න මේ smart ultra powerful desktop charging station එක. සරලව මේකට කියන්නේ Anker Prime charge එකක් කියලා. ඉතින් 250 watt වගේ maximum output එකක් දෙන port 6කින්ම current එක එළියට ගන්න පුළුවන් එක සහ මේ ලස්සන screen එක තියෙන නිසා ඉතින් ලංකාවේ මේ වෙනකොට officially මිලදී ගැනීමේ හැකියාවක් තියෙනවා genuine company වගකීමක් එක්ක. මොකද අර කලින් කිව්වා වගේ මේ sticker එක තියෙනවා කියන්නේ මාස 18ක වගකීමක් ඔයාලට හම්බෙනවා. authorized ඕනම reseller කෙනෙක්ගෙන් මිලදී ගැනීමේ හැකියාවකුත් තියෙනවා. ඒකට අවශ්‍ය කරන හැම link එකක්ම සහ හැම detail එකක්ම මම පල්ලෙහා description එකේ දාන්නම්. ඒ වගේම තමයි Daras එකේ Anker official store එක තියෙනවා. එහෙම නැත්නම් official flagship store එක තියෙනවා. ඔයාලට Daras එකෙන් ගත්තම ගෙදරට ආවට පස්සේ සල්ලි දෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් වාරික විදියටත් මම දැක්ක ගෙවන්න තියෙනවා. කැමති විදියකට මිලදී ගන්න පුළුවන්. කොහෙන් ගත්තත් genuine product එකම ගන්න අමතක කරන්න එපා. ඉතින් Mac setup එක almost 90%ක්ම ඉවර වෙලා තියෙන්නේ. තව 10%ක් විතර එකක් තියෙනවා. ඉතින් ඒ ටිකත් අරගෙන complete කරලා මම ඔයාලට මගේ ආසන්න වශයෙන් මිලියන 2.5ක් විතර invest කරපු මේ Mac setup එකේ review එකක් එහෙම නැත්නම් desk tour එකක් ඔයාලට අරගෙන එන්න. එහෙනම් අපි හම්බෙමු ඊළඟ වීඩියෝ එකකින්.